විදිහක කලාවක්. ඉතින් ඒ අතරින් කුකීස් වලට හිමි වෙන තැන බොහොම සුවිශේෂී නේද? අපි හැමෝම කැමති ගෙදර අපේ ආදරණීයයන් වෙනුවෙන් කුකී එකක් හදන්න පුළුවන් නම් ඒකත් විවිධ කුකීස් හදන්න පුළුවන් නම් අපි හැමෝම කැමතිනේ. ඉතින් අන්න ඒ විදිහේ අලුත් දෙයක් අරගෙන තමයි ඔන්න අද අපි එකතු වෙන්නේ. ගී කුකීස් හදන හැටි අද ඉගෙන ගන්නට පුළුවන්. ඉතින් පැල්වත නිෂ්පාදන පාවිච්චි කරලා කොහොමද රසවත් ගී කුකියක් හදාගන්නේ කියලා අද අපි බලමු. ඉතින් මේ ගැන කියලා දෙන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රවීණ සූපවේදී රංජන් කරුණානායක. අයබන් ෂෙෆ්. අයබන්. හොඳයි. ඉතින් ඔන්න පැල්වත ගී පාවිච්චි කරලා රසවත් කෑමක් හදන්න හදන්නේ. ගී කුකී එකක්. ගී කුකී. අපි මොනවද ලෑස්ති කරගන්න? ඔව් දැන් අපි පැල්වත් ගී කුකී එක හදාගන්න පැල්වත් ගී අපි ග්‍රෑම් 100ක් පාවිච්චි කරනවා. පැල්වත් ගී ග්‍රෑම් 100යි අයිසින් සුගර් 170යි මේ දෙක අපි හොඳින් කලවම් කරගන්නවා. හරි දැන් අපි අයිසින් සුගර් එකයි ගී එකයි හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ පිටි ග්‍රෑම් 120ක් මේකට එකතු කරන්න ඕනේ. ඒත් එක්කම අපි බේකින් පවුඩර් ටීස්පූන් කාලක් මේකට කලවම් කරගන්නවා. කලවම් කරලා හොඳින් හලා ගන්නවා. හරි. හලා ගන්න අතරතුරේදී මම මේක හොඳට මික්ස් කරගන්නවා. බේකින් පවුඩර් තේ හැඳි කාලක් එකතු කරලා තමයි අපි දැන් මේ පිටි ටික හලා ගන්නේ. ඔව්. ඉතාමත් කුඩා රෙසිපි එකක්. මට මේ ප්‍රමාණ සහ අවශ්‍ය ද්‍රව්‍ය කියනකොට ෂෙෆ් මෙහෙම දෙයක් හිතුණා. දැන් අපි කුකීස් හදනකොට සාමාන්‍යයෙන් ගන්න අමුද්‍රව්‍ය මීට වඩා ටිකක් විශාල ප්‍රමාණයක්. හැබැයි මේකට බොහොම ටිකයි අමුද්‍රව්‍ය අවශ්‍ය උනේ නේද? ඔව්. අපිට ඕනම් වෙලාවක විනාඩි 20ක් ඇතුළතදී මේ කුකී එක හදාගන්න පුළුවන්. මේක රෙස් කරන්න ඕනේ කලවම් කළා බේක් කළා. ගෙදර නැති දේවලුත් නෙමෙයි නේද? ඕනම ගෙදරක ගී ටිකක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. පාන් පිටි තියෙනවා, බේකින් පවුඩර් තියෙනවා, අයිසින් සුගර් තියෙනවා. ඉතින් ඉක්මනටම හදාගන්න පුළුවන් නේද? ඔව්. අපි හලාගත්ත පිටි ටික මේකට පොඩ කලවම් කරගන්නවා. ඕනෙම කෙනෙකුට ඉතින් ගෙදර දොරේ මේ වගේ අවස්ථාවල් එන්න පුළුවන්. ඔන්න හදිස්සි අමුත් එක්ක අපේ ගෙදරට එනවා කියලා කිව්වොත් අපිට දෙන්න දෙයක් නැති වෙලාවල් ඕනේ තරම් තියෙන්න පුළුවන්. හැබැයි ගෙදර මේ කියන අමුද්‍රව්‍ය ටික තියෙනවා නම් ඉක්මනටම අත්හදා බලන්න පුළුවන් මේ ගී කුකී එකක් හදලා අමුත් අන්න සංග්‍රහ කරන්න. එහෙම නේද ෂෙෆ්? ඔව්. පැල්වත් ගී ඒත් එක්කම පාම් පිටි බේකින් පවුඩර් මිශ්‍ර කරලා ඒ වගේම අයිසින් සීනි එකතු කරලා අපි ඩෝ එක හදාගෙන තියෙන්නේ. ඉතින් දැන් ඒකේ අවසාන අදියරේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ වැඩේ යන අතරේ මට මතක් කරන්නත් කාරණයක් තියෙනවා. දැන් මේ විදිහට පැල්වත් ගී පාවිච්චි කරලා හදන්න පුළුවන් තවත් රසවත් කෑම බොහොමයක් තියෙනවා. ඉතින් පැල්වත් ගී කියලා කියන්නේ හොයාගන්න අපහසු දෙයක් නෙමෙයිනේ. ඕනෑම සුපිරි වෙළඳසැලකට ගියොත් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙදරත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් මුතෙන් ගෙයි පැල්වත් ගී කියලා කියන්නේ. ෂෙෆ් අපි කියමු නේද අපි දැන් අපේ කුකී එකේ වැඩ කටයුතු සෑහෙන දුරට අවසන් කරගෙන තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ දැන් කලින් අපි කුකීස් හදද්දී අපි ග්‍රෑම් 24ක් ගත්තා. දැන් මේක ගන්නේ ග්‍රෑම් 12යි. පොඩි කුකී එක. පොඩි කුකී එක. මේ විදිහේ ග්‍රෑම් 12ක බෝලයක් අරගෙන කැබැල්ලක් කරන් මේ විදිහට බෝල කරගන්නවා. බෝල් කරගෙන ට්‍රේ එකේ මේ විදිහට තියෙනවා. Small.
මේ ඩෝ එක එන්න ඕන පදම ගැන අපි චුට්ටක් මතක් කරමු නේද ෂෙෆ්? අතේ ඇලෙන්නේ නැති ගානට තියෙන්න ඕන නේද? තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද අපි ෆලෝ කරන රෙසිපිය ඒ විදිහටම ගත්තොත් මේ විදිහට තමයි මිශ්‍රණය හැදෙන්නේ, ඩෝ එක හැදෙන්නේ. ඒක වෙනස් වුණොත් තමයි අර ඇලෙන ස්වභාවයේ ඩ්‍රයි ගතිය ඇති වෙන්නේ. මේ අපි හදාගත්ත මිශ්‍රණයේ කුකීස් 15ක් එනවා. ඒත් එක්කම දැන් ගී කුකී එක කම්ප්ලීට්. අපිට අවශ්‍ය නම් මේකට රේසින් කජු නට්ස් මේකට අපිට එකතු කරගන්න පුළුවන් මේව ලස්සනට ගානිෂ් එකට. ඔව් දැන් මේ අපි හදාගත්ත කුකී එක සෙන්ටිග්‍රේඩ් අංශක 160 විනාඩි 10ක් 12ක් අතර අපි බේක් කරගන්නවා. ඉතින් සෙන්ටිග්‍රේඩ් අංශක 160 විනාඩි 10ක් 12ක් අතර කාලයක් බේක් කරගත්තට පස්සේ අපි මේ හදාගත්ත ගී කුකී එක අපිට පිළිගන්නවන්න පුළුවන් අපේ ගෙදර ආදරණීයන්ට එහෙම නැත්නම් ගෙදරට එන අමුත්තන්ට. හොඳයි ඉතින් ඔන්න අපි ගී කුකී එක දැන් අවන් එකෙන් එළියට අරගෙන පිළිගන්නවන සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් පැල්වත්ත ගී පාවිච්චි කරලා අපි හදපු මේ ගී කුකී එක ඕනෙම කෙනෙකුට බොහොම පහසුවෙන් ගෙදර හදලා රස බලන්න පුළුවන්. එහෙම නේද ෂෙෆ්? හොඳයි ඉතින් අපි විශ්වාස කරනවා ඔයගොල්ලොත් අදම මේක අත්හදා බලාවේ කියලා. ඉතින් පැල්වත්ත නිෂ්පාදනය කර රසවත් කෑම බොහෝමයක් ඔයගොල්ලන්ගේ පවුලේ අයත් එක්ක බෙදා හදා ගන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඔන්න පැල්වත්ත ගී පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම ගී කුකී එකක් හදලා පවුලේ අයත් එක්ක රස බලන්න.